වෙලේ ජෝගි දමාලා විසේ කුරුට්ටන් ඉන්නව කල්ලි ගසාලා රෝමේ බබාලට පාඩම් උගන්වනා අල්ලගන්න පුළුවන් නම් තන්ඩි පුතා ටිකිරි ලියා කලෙත් තරන් රෝමේ ගියා ජෙනරාල්ගේ දඩෝරියෝ අපි බය වෙන්නේ ඕන වැස්තියක් දාන්න ඉන්නේ රෙඩි වෙලා පෝරි සාදලා කුලප්පු වීලා එන්න සැවම එකතු වෙන්න වීර බව්වලා මේ එන්නේ ටූටි කුකු ඔන්න බලන්න බුකුබුකුගේ බෙහෙත් හින්දා වෙන දේ මේ සැරේ සූකිරිගේ කටින් දියමන්ති පිට වෙන්න පටන් අරන් මාර වැඩක් තමයි වෙන්න යන්නේ අනේ මාව හොඳටම කසනවා අනේ මේ මගේ ළඟට නම් එන්න එපා ඔය ලෙඩ බෝ කරන්න තේරුණාද බුකුබුකු සූකිරිට මැක්කු බෝ වෙලා එකට බෙහෙතක් ඕනි හැබැයි අපිට ඕනි වෙදසියගේ බෙහෙතක් ඔයාගේ බෙහෙත් නම් අපිට ඕනේ නෑ මට නිදාගන්නවත් දෙන්නේ නැතුව දවල් ඇහැරලා ඕක කියන්නේ තෝගොල්ලෝ මෙතනට ආවේ කැසිල්ල නැවතුණානේ එන්න කසන්නේ නෑනේ ඔයා හොඳින්ද සූකිරි ඒක හරියට මැනිකක් වගේනේ හරි ඉතින් කොහොම හරි කහන එක දැන් නැවතුණානේ නේ මේ වගේ පොඩි දෙයකින් නතර වෙච්ච එක ගැන සතුටු වෙන්න ඕනේ මිනිස්සු දියමන්ති වලට ආසයි අපිට ඒක නිසා ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් බය වෙන්න එපා මං තව බෙහෙතක් හදන්නම් හරි ඔයාලට එපා නම් මං ඉතින් හදන්නේ අද හාම්පුතාට සොසේජස් ඕඩර් එකක් තියෙනවා. ඒ කියන්නේ ඉතින් මටත් නිකම්ම සොසේජස් හම්බ වෙනවා. එයා තමයි මේ ලෝකේ හොඳම හාම්පුතා. හරි එහෙනම් මං ගෙන් එන්නම්. හාම්පුතා ඔයා හරි වාසනාවන්තයි. මේ වැඩේ නවත්තන්න. නැත්තම් මිනිස්සු ආට මොනව කරයිද දන්නේ නැහැ. එයාලා මාව හදාගන්න ගනි. අඩේ මේ බලනව සකල පුජා මේක ඇත්ත එකක් කියලා ඔයා හිතනවද කොට කලිසම් ඔයාද මේවා දාන්නේ එන්න මගේ චූටි පැටියෝ එයාලා මට කැමතියි වගේ මේ කෙනෙක් මගේ හාම්පුතා වෙයි. මේක අපි අපේ නවාතැනට ගිහින් කතා කරමු. දැන් ඉක්මනට යමු. හරි හොඳයි. අපිට වාර්තා කරන්න දෙයක් නැහැ ජෙනරල්. ඔව් මුකුත්ම නැහැ. බල්ලෙක්වත් නැහැ. මැජික්වත් නැහැ. මුකුත්ම නැහැ. මට මෙතන වෙන දේ දැම්මම කිව්වොත් හොඳයි. නැත්නම් එහෙම දන්නවනේ තමුල්ලට සිද්ධ වෙන්නේ මොකද්ද කියලා. මේකයි වේගෙන් දුවන බල්ලෙන්ගේ කටින් මේවා වැටෙනවා ජෙනරල් තුමනි. නෑ ඒ පුදුමාකාර සතාව සීසර්ට දුන්නොත් එහෙම මට ගෞරවාන්විතව රෝමෙට යන්න පුළුවන්. ඒ බල්ලව අල්ලගෙන එනවා දැම්මා. බල්ලෙක් කටින් දියමන්ති දානවා මං යාම අල්ල ගන්නම ඕනේ. තමුල්ලේව හොයාගත්තොත් අද රැයට කෑම පිකන් දෙකක්ම හම්බෙනවා. හරි අසාධාරණයි. මට හාම්පුතෙක් හොයාගන්න තිබුණ අවස්ථාව. හාම්පුතාල වැඩක් නෑනේ. නිදහස තමයි වටින්නේ. ඔයාගේ හිත හැදෙන්න මන් දෙයක් දෙන්න. මාත් එක්ක එන්න කලු. සූකිරි පුදුම කාලයක් තමයි මේ ගෙවෙන්නේ. ගිරිබිරිස් නැති වුණාට පස්සේ අපේ සේරම දේවල් විනාශ වුණා. ඉදිරියට මෙහෙවන්න හාම්පුතෙක් නැති වුණා. ආව්. එයා ගිහින්නේ. මාව හදාගන්න ගිය හාම්පුතාලා දෙන්නට මොකද වුනේ?
මේක හින්දවත් හිත හැදෙයිනේ. මගේ අලුත් හාම්පුතාද? අපොයි දෙයනේ ඒ සූකිරි නේද? යන වෙන්න අහකට. අනේ පරිස්සමෙන්. විසකුරුට්ටො නෑද? ඉක්මන් කරලා යමු කොල්ලන. මන්නතු මේ වෙයිකේ සටන් කොයිද? නෙලමු. ස්තුතියි බබියා. කොහෙතකොට සූකිරි? මේ එන්නේ ටූටි කුකු. මගේ කුමාරේ ඉක්මනින්ම අපිට ආපහු රෝමට යන්න පුළුවන් වෙනවා. මෙන්න ඔයාගේ ගෙවීම. අපේ ජොන්ඩුතුමා ඉක්මනින්ම අපිට මේ එන්නේ ටූටි කුකු. මගේ කුමාරේ ඉක්මනින්ම අපිට ආපහු රෝමට යන්න පුළුවන් වෙනවා. මෙන්න ඔයාගේ ගෙවීම. අපේ ජොන්ඩුතුමා නන්නේද? ඔබතුමා මොකද මේ හිරකුඩු අස්සේ කරන්න? එතකොට තමු මොකද මෙතන? පේන විදියට ඔයා මැටි බලව හොයාගෙන වගේ නේද? මං හිතන්නේ සීසරයාගේ තෑග්ග ගැන සතුටු වෙයි. ජෙනරල් ඔයත් මං විදිහටමයි හිතන්නේ. බලන්නකො මෙයා අපිටත් තොරෙන් බල්ලව සීසරට යවන්නයි හැදුවේ. මං ඒ ගැන බලා ගන්නම්. එහෙම හොඳයි නේද? තකල බුජන් කොට කලිසා. මේ බැරල් එක ගන්නවා. හොඳ පරිස්සමෙන් අරන් යනවා. ඕක කාටවත්ම ගන්න ඉඩ තියන්න හොඳ නෑ. තේරුණානේ? මේ දළු බණ්ඩ ආයෙත් රෝමන් කාරයොත් එක්ක වැඩ පටන් අරන් වගේ. ඒ කියන්නේ අපිට හොරෙන් ආයෙත් මාලිගාවට රිංගන්න වෙයි. හැබැයි ඔන්න කරන දෙයක් ඉක්මනට කරන්න වෙනවා. රෝමන් කාරයෝ. මොනවට මේ යන්න? මම එළියට ගන්න. අන සූකිරි. අර කරදර කාරයෝ ටික කොල්ලනේ අපි මේ ගෙනියන දේ ආරක්ෂා කරන්න ඕන. අයියෝ සූකිරෝ මගේ අරුණනේ. එහෙමමත් නෑ වගේ. සූකිරියෝ ඔයා නම් මාර වැඩ තමයි කරන්නේ. ඕක තියෙනවා. හැලා වෙන්න එපා. මේක නම් ඇත්තටම නියමයි. කෑගහන්න එපා අපිව දකීවි. හරි තුරට ගණන් ගන්නත් අපි යමු. එකයි. අපි යමු. අහා ජීවිතයද සල්ලිද? ජොන්ඩි උතුමානනි ඔයා මෙහෙ අපිට වැඩි වෙලාවක් නෑ. අපි ආව බේරගමු. අපොයි එන සත්තු. නෙලමු. සූකිරිවා හොඳින්ද? ඔව් ඔයාලව දැකීමත් සතුට. එහෙමද? ඇයි දැන් ඔයාට හාම්පුතෙක් ඕනේ නැද්ද? ඒ
එපා. යාළුවෝ හිටියාම ඇති. තමුන්ලට ලේසියෙන් බේරිලා යන්න ලැබෙයි කියලා හිතන්න එපා. කරදර කරන්න එපා. ඒකනම් නියමයි සූකිරි. ඔයාට තෑග්ගක් කරන්න දෙන්න වටිනවා. අයියෝ ජෙනරල් සතුටු වෙන එක නෑ. ඒකින් වැඩක් නෑ. අපි දැන් පෝසත්. ඊට පස්සේ ඔරු දෙන්නෙක් ආවා. පුදුම වැඩේ කියන්නේ එතන හිටපු එක්කෙනෙක්. හරියට නිකන් යෝධයෙක් වගේ. හැබැයි පොඩ්ඩක් හර්කියුලිස් වගේ. තමුන්ලට මහ මෝඩයෝ. දන්නවනේ දැන් දඩුවම් ලැබෙනවා කියලා. වැසිකිලි හොදනවා. නෑ අපි ඉල්ලා අස්සනවා. හරි හරි අපිට තේරුණා. ගඳ වැඩමයි වෙන්නේ අපිට. ආයමත් අර විසේකුරුන්ට ඔයාලව පැරැද්දුවා. අද රැඩත් තමුන්ලට කෑම නෑ. දැන් ඉතින් යනවා යන්න මෙතනින්. ඇත්තට මේ මිනිස්සු කෙන ජාතියට නම් හොඳටම පිස්සු. තිලිසන ගලක් හරි කමන්නේ විකුණ ගන්න තියෙනවා. හොඳ වෙලාවට මේ දියමන්ති වැඩි වෙලාවක් තියෙන්නේ නෑ.